අපි කතා කරගෙන ආපු පාඩම තමයි යුනිට් නම්බර් 6 යාන්ත්‍රික ශක්තිය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මේ කාර්ය ශක්තිය ක්ෂමතාවය කියලා. රයිට්. ඒකෙදි අපි ගොඩක් දේවල් පළවෙනි වීඩියෝ දෙකේදී කතා කරලා අවසන් කරා. දැන් අපිට මේ තුන්වෙනි වීඩියෝ එකේදී කතා කරන්න තියෙන්නේ අර පළවෙනි වීඩියෝ දෙකට සාපේක්ෂව ලේසි මාතෘකාවක්. රයිට්. අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ මෙතන අපි දැන් අද මේකෙදි කතා කරනවා චාලක ශක්තිය. ඊට පස්සේ තියෙනවා අපිට විභව ශක්තිය ඉතුරු වෙලා. එතනින් පස්සේ පුතේ ක්ෂමතාවය සහ කාර්යක්ෂමතාවය කියන එකත් ඒ වගේම යාන්ත්‍රික ශක්ති සංස්ථිති මූලධර්මය කියන එකත් විතරයි මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. ෆිසික්ස් වල කෙටි පාඩමක් තමයි ඇත්තටම මේක. රයිට්. හැබැයි ගොඩක් ළමයි අමාරුයි කියන ලෙසන් එකක්. එහෙනම් වැඩි කතා නැතුව ගැම්මට සුපිරියටම SFT කොට දාන SFT with රමේෂ් කම්මගේ YouTube channel එකේ 6 වෙනි පාඩමේ 3 වෙනි වීඩියෝ එක අපි බලමු චාලක ශක්තිය. රයිට්. මොකද්ද පුතේ අපි චාලක ශක්තියට යන්න කලින් පොඩක් බලමු මේ චලිත වර්ග කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් අපි දන්න හරිද රේඛීය චලිතයක් තියෙනවා නේද? ඒ වගේම භ්‍රමණ චලිතයක්. රේඛීය චලිතයක් කියන්නේ පාරක් දිගේ මොනවා හරි අපි හිතමු ෆුට්බෝලයක්ද වාහනයක්ද එහෙම යන එකක් අපිට රේඛීය චලිතයක් විදිහට ඒ කියන්නේ රේඛීය මාර්ගය කියන චලිතයක්. සරලව කියමුකෝ ලොකු වර්ධයක් කියමු නේද? භ්‍රමණ චලිතයක්. මේ ෆෑන් එකක් එහෙම ගත්තොත් ෆෑන් එක කැරකෙන එකක් මේ වීල් එකක් කැරකෙන එකක් අපිට භ්‍රමණ චලිතයක් කියලා ගන්න පුළුවන්. එතකොට පුතේ රේඛීය හරි භ්‍රමණ හරි චලිතයක් නිසා හරිද එයට ලැබෙන කාර්ය කිරීමේ හැකියාව. කාර්ය කිරීමේ හැකියාවකට අපි කියනවා ඒ කාර්ය කිරීමේ හැකියාව. ඒ තුල ගබඩා වෙන ශක්තියකට අපි කියනවා චාලක ශක්තියක් කියලා. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවා O level පන්ති වලදී පුතේ චාලක ශක්තිය හොයන්න පාවිච්චි කරපු සූත්‍රය මොකක්ද කියලා. රේඛීය චලිතයක් නිසා හරිද? රේඛීය චලිතය නිසා ඇතිවන චාලක ශක්තියට අපි නමක් දෙනවා පුතේ උත්තාරණ චාලක ශක්තිය කියලා. භ්‍රමණ චලිතය නිසා ඇතිවන චාලක ශක්තියට අපි දෙනවා නමක් භ්‍රමණ චාලක ශක්තිය කියලා. ඒතර ඔයාලා O level කාලේදී දන්නවා පුතේ උත්තාරණ චාලක ශක්තිය නම් හොයන සූත්‍රය භාගයයි mv වර්ග. මේකෙදි m කියලා කියන්නේ පුතේ ස්කන්ධය මතකයිනේ. m කියන්නේ ස්කන්ධය. මේක මනින්නේ කිලෝග්‍රෑම්ස් වලින්. ඒ සිම්පල්. හරිද? එතකොට v කියලා කියන්නේ ප්‍රවේගය. ප්‍රවේගය. එතකොට මෙයාගේ පුතේ ඒකකය වෙන්නේ ms ඍණ 1. ms ඍණ 1. හරි. එතකොට ms ඍණ 1 වර්ගය තමයි මෙතන mv වර්ගනේ. භාගයයි mv වර්ග. එතකොට මෙයාගේ පුතේ අවසානයේදී මෙයාගේ ඒකකය අපි ශක්තියක්නේ. ශක්තිය ගැන ඔයගොල්ලෝ දන්නවා කතා කරොත් එහෙම සම්පූර්ණයෙන්ම ශක්තියක් කියලා කියන්නේ පුතේ අපිට ගන්න පුළුවන් වෙන්නේ ජූල් වලින්. ශක්තිය ජූල් වලින් ගන්න පුළුවන් වෙයි. හරිද? ජූල් වලින්. එතකොට අපිට උත්තාරණ චාලක ශක්තිය ඒකකේ එන්නේ ජූල්. හරිද? ජූල්. රයිට්. එතකොට භ්‍රමණ චාලක ශක්තිය කියන කෙනා මේක පුතේ වැඩිපුර කතා කරනවා ටිකක් යුනිට් නම්බර් 8 වල. භ්‍රමණ චලිතය කියලා වෙනම පාඩමක් තියෙනවනේ අපිට. ෆිසික්ස් පාඩම 8 වෙනි පාඩම භ්‍රමණ චලිතයේදී අපි භ්‍රමණ චාලක ශක්තිය ගැන කතා කරන ගොඩක්ම මේ භ්‍රමණ චාලක ශක්තියෙන් හැමදාම වගේ MCQ එකක් දෙකක් ඇවිල්ලාම තියෙන ඔය ලෙවල් පේපර් එකේ. රයිට්. එතකොට පුතේ මෙන්න මෙයාට දෙන සමීකරණේ වැඩි ලොකු විස්තර ඕනේ නැහැ. අපිට මේකෙන් ගණන් ටිකක් අන්තිමට හදන්න පුළුවන් වීඩියෝ මේ පාඩම අවසානයේදී මිශ්‍ර ගැටලු එකත් එක්ක. මෙයා එන්නේ පුතේ භාගයයි i ඔමේගා වර්ග කියලා. මෙතනදී i කියලා කියන්නේ අවස්ථිති ගූර්ණය. නැත්නම් අවස්ථිතිය කිව්වත් හරි. අවස්ථිතිය. රයිට්. අවස්ථිති ගූර්ණය කිව්වත් හරි. ඔමේගා කියලා කියන්නේ පුතේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය. රයිට්. මෙයාගේ ඒකකය RAD S ඍණ 1 තත්පරයට රේඩියන් කියන එක තමයි RAD S ඍණ 1 කියලා කියන්නේ තත්පරයට රේඩියන් කියන එක. අවස්ථිති ගූර්ණ ඒකකය පුතේ kg m වර්ග. kg m වර්ග. රයිට්. එතකොට අවස්ථිතිය ගොඩක් වෙලාවට දෙනවා කෝණික ප්‍රවේගයක් දෙනවා. මෙයාගෙත් පුතේ අවසානයේ ශක්තියක් නිසා මෙයාගේ ඒකකය වෙන්නේ ජූල්. මෙයාගේ ඒකකය වෙන්නේ ජූල්. හරිද? රයිට්. එතකොට චාලක ශක්තිය අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උත්තාරණ චාලක ශක්තිය සහ භ්‍රමණ චාලක ශක්තිය කියලා. රේඛීය චලිතයක් නිසා වස්තුවක් තුල පුතේ ගබඩා වෙන ශක්තිය නැත්තම් කාර්ය කිරීමේ හැකියාවට අපිට කියන්න පුළුවන් උත්තාරණ චාලක ශක්තියක් කියලා. ඒක භාගයයි mv වර්ගයෙන් ගන්නවා.
M කියලා කියන්නේ ස්කන්ධය පුතේ යානේ කිලෝග්‍රෑම්ස් වලින් දාන්න ඕන. V කියලා කියන්නේ ප්‍රවේගය. ඒක පුතේ ms ඍණ එකෙන් අපි ඒකකය ගන්න ඕන තත්පරයට මීටර කියන එකේ. එතකොට භ්‍රමණ චාලක ශක්තිය පුතේ සූත්‍රයේ භාගයයි I ඔමේගා. මේකේ m වෙනුවට මේකේ I කියලා ආවා. V වෙනුවට මේකේ ඔමේගා කියලා ආවා. එතකොට පුතේ I කියලා කියන්නේ අවස්ථිති ගූර්ණය. ඒක ඒකකයක් kgm වර්ග වෙනවා. ඒ වගේම ඔමේගා කියලා කියන්නේ කෝණික ප්‍රවේගය. ඒක තත්පරයට රේඩියන් වෙනවා. එතකොට පුතා මේකේ ස්කන්ධය වෙනුවට මෙයාගේ තියෙන අවස්ථිතිය. හරිද? මේකේ කෝණික රේඛීය ප්‍රවේගය වෙනුවට තියෙන්නේ මේකේ කෝණික ප්‍රවේගය. එතකොට ඔයාලට මේ මෙහෙමයි වැඩේ. දැන් මේකේ නම් ප්‍රවේගය ගන්න දන්නෝනේ ඔයාලා විස්ථාපනය බෙදීම කාලයෙන්නේ පුතේ ප්‍රවේගය ආවේ. විස්ථාපනය බෙදීම කාලයෙන් තමයි ප්‍රවේගය. දැන් මෙතන මේ ඔමේගා කියලා එන්නේ පුතේ කෝණික විස්ථාපනය. ඔයාලා මේ පාඩම කරලා තියෙනවා නම් ඔයාලා දන්නවා සම්පූර්ණ වටයක් කරකුණාම පෑන් එකක් වගේ එකක් නේද? අංශක 360යි. හැබැයි අපි අංශක වලින් මේක ගන්නෙ රේඩියන්ස් වලින්. ඒක 25 රේඩියන්ස් කියලා කියනවා. 25 රේඩියන්. සම්පූර්ණ වටයක් කියලා කියන්නේ 25 රේඩියන්. හරිද? එතකොට කෝණික විස්ථාපනය අපි ගන්නෙ පුතේ රේඩියන්ස් වලින්. අන්නේ කෝණික විස්ථාපනය කාලයෙන් බෙදුවහම තමයි පුතේ මේ කෝණික ප්‍රවේගය කියන එක එන්නේ. කියන්නේ මම මේක මතක් කිරීමක් වශයෙන් කරන්නේ ඔමේගා සමානයි මෙයාට කියන්නේ ඔමේගා කියලා. ඔමේගා සමානයි තීට බෙදීම t කියලා සූත්‍රයක් අපි යුනිට් නම්බර් 8 වල භ්‍රමණ චලිතයේදී කතා කරනවා. එතකොට මේ තීට කියලා කියන්නේ කෝණික විස්ථාපනය රයිට් කෝණික විස්ථාපනය ඒක මනින්නේ රේඩියන් වලින් මේක කාලය එයා මනින්නේ තත්පර වලින්. හරිද? ඉතින් මේක මම කිව්වේ චුට්ටක් මතක් වෙන්න. එතකොට කිසිම අවුලක් නැහැ. ඔයාලට වැඩේ තේරෙනවා කොහොමද වෙන්නේ කියලා. ඒකයි මම එතනක් සඳහන් කරේ. එතකොට අවස්ථිතිය කියන්නේ මොකක්ද කියලා අහුවොත් පුතේ දැන් ඔයා හිතන්නකෝ සාමාන්‍ය අපි පොඩ්ඩක් මේ නිකමට හිතමුකෝ ජැක් කරලා තියෙන වාහනයක් උස්සලා තියෙන වාහනයක ඔයා හිතන්න පුතේ එහෙමත් ඕනේ. ගෙදර තියෙන උදාහරණයක් ගමු පොඩි. ඔයාගේ ටේබල් ෆෑන් එකේ අර කව එක ගැලවුවොත් ඔයාට හරි ලේසියෙන් මේක චලනය කරන්න පුළුවන්. හැබැයි ඔයා සීලින් ෆෑන් එක පුතේ ඒ විදිහට මේව කරොත් චලනය කරන්න ටිකක් අමාරුයිනේ. මේ සීලින් ෆෑන් එක ටිකක් අමාරුයි කියලා පැහැදිලියි. ඒ කියන්නේ අර ටේබල් ෆෑන් එක හරි ලේසි. ඒතකොට චලනය කරන්න තියෙන අකමැත්ත භ්‍රමණ චලිතයක චලනය කරන්න තියෙන අකමැත්ත පුතේ අපිට සරලව මේවා මේ අර්ථ දැක්වීම නෙවෙයි නිකන් සරලව තේරුම් ගන්න කියන්න පුළුවන්. මේ භ්‍රමණ චලිතයක් සිදු කරන්න තියෙන අකමැත්ත පුතේ අපිට අවස්ථිතියක් කියලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ නිකන් සරලව හිතන්න මේ අර්ථ දැක්වීම නෙවෙයි ඈ නැවතත් කියනවා. එතකොට ඒක තමයි ඒක කෝණික ප්‍රවේගයේ වර්ගයෙන් වැඩි කරාට පස්සේ අපිට හොයාගන්න පුළුවන්. ඉතින් එහෙනම් සරලයි කාරණය අපිට මේ චාලක ශක්තිය දෙකක් ගැන කතා කරන් තියෙනවා. සමීකරණ ටික ගෙඩි පිටින් ඉතින් මතක තියාගන්න. භාගයයි m වර්ග සහ භාගයයි I ඔමේගා වර්ග. ක්ෂණික පුතේ දැන් මෙහෙමයි මේක බලන ඔන්ලයින් ක්ලාස් එකේ පුතෙක් හරි මේ වෙනම බලන විභාගයක් කිට්ටුව වෙනම බලන පුතෙක් හරි ඉන්නවනම් ඕන වෙලාවක පුතේ කන්ටැක්ට් කරලා අපේ WhatsApp group එකට මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න. ටියුට් එක අවශ්‍ය නම් මම අර ඇත්තරම් බං පුතේ මේ මොකද්ද මේ YouTube එකේ වීඩියෝ එකක් බලනකොට නෝට් කියෝ ඉන්න එක සෙට් නෑනේ. ඒක නිසා පුතේ මම නෝට් කියෝ ඉන්නේ නැහැ. මම මේ වීඩියෝ සීරීස් එක ගහන්නෙම ෂෝට් ඇන්ඩ් ස්වීට්. ඒ කියන්නේ ටක් ගාලා ෂෝට් නෝට් එක වගේ මේක දාගත්තා ඉක්මනට. ඒ කියන්නේ පැය දැන් මේ කලින් වීඩියෝ සුත් උපරිම ගියේ මැක්සිමම් ඒ කියන්නේ පැයක් වගේ. ඒ කියන්නේ මගේ ටාගට් එක පැය 3ක් 4ක් යනකොට පාඩමක් සම්පූර්ණයෙන්ම ආවරණය කරන. පැය 3-4කින් ෆුල් පාඩම ඉවරයි. සමහර පාඩම් තියෙනවා එහෙම කරන්න බැරි පැය 6 7 8 10 යන ඒවා තියෙනවා. නමුත් මේ පොඩි පාඩම් අපිට පැය 3-4කින් ලොකු වෙලාවල් නාස්ති කරන්න නැතුව කරන්න පුළුවන්. එහෙනම් පුතේ පොඩි ෂෝට් නෝට් එකක් වගේ ඉක්මනට මේක දාගන්න. මේ මම විනාඩියක් ඉඳ තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ගණන් සෙට් එකක් පොඩි ටිකක් හදලා මේ විභව ශක්තියට යන්න. පොඩි විනාඩියක් වගේ දෙන්න මේක ෂණික නෝට් එක දාගන්න.
හරි පුතේ. එතකොට අපි මේ සෙට් එකෙන් ඔයාලා නෝට් එක ලියා ගන්න කාලය අඩු නම් පෝස්ට් කරලා ලියා ගන්න. මේ සෙට් එකෙන් අපි චූටි ගණන් දෙක තුනක් හදමු. එතකොට චාලක ශක්තියත් සෙට් නේ වැඩේ වලට නේ නිකන් අර තියරි කෑල්ල කරලා ෂේප් වුණා වගේ එකක් වෙන්නේ නැහැ නේ. ඔලුවට යනවා ගණන් හදද්දි. මට නිකන් හිතුණා මේ ගානකට යන්න කලින් මේ මෙතන මේ අර සමහර ලාවට පුතේ මේ A level paper එකේ ගානක් දෙකක් ඒ කියන්නේ ෆිසික්ස් වල එක MCQ එකක් වගේ තියෙනවා. හැමදාම MCQ එකක් හෝ දෙකක් මේ යුනිට්ස් වලින් ඒ කියන්නේ ඒකක වලින් අහන. මට නිකන් ඔයාලට එතෙන්දි හිතුණා මෙහෙම කියන්න මේ කාට හරි පුළුවන්ද දැන් මේක MV වර්ග වලින් නේ පුතේ අපිට මේ අවසානයේ සුළු වෙලා ජූල් කියලා එන්නේ. මේක පුතේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්ද ජූල් කියලා. හරිද? ඉතින් එහෙම අපි බලමු මෙහෙම භාගයයි MV වර්ගනේ. භාගයයි MV වර්ග. එතකොට M මනින්නේ පුතේ ස්කන්ධය මනින්නේ කිලෝග්‍රෑම් වලින්නේ. හරි. V කියලා කියන්නේ MS ඍණ එකනේ. එයාගේ වර්ගයනේ පුතේ. හරිද? චුට්ටක් අර මේවා ළමයි කම්මැලි මේ වගේ ඒවා තර්ක කරනවා. නමුත් හරි ලේසියෙන් පුතේ මේවත් මෙහෙම කරගෙන ගියොත් එක්සෑම් පේපර් එක ගොඩ දාගන්න පුළුවන් අර මේ එකක ගණන වලින් අහන්නේ. එතකොට හිතන්න මේක කොහොමත් kgමයි. එතකොට m එක වර්ග වුණාම m වර්ග s ඍණ එක වර්ග වුණාම පුතේ s ඍණ 2. එතකොට kg m වර්ග s ඍණ 2. මේක ජූල්ට සමානයි කියලා මම කියනවා. හැබැයි කොහොමද ඔප්පු කරන්නේ? අපි මේ පාඩමේ මුලදිම දැනගත්ත පුතේ මොකද්ද? W සමානයි FD කියලා එකක්. ඒ කියන්නේ W කියලා කියන්නේ මේ කාර්ය ප්‍රමාණය. හරිද? කාර්ය ප්‍රමාණය සමානයි. කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය කියන. එතකොට බලය ආවේ නිව්ටන් වලින් විස්ථාපනය අපි මනින්නේ මීටර. එතකොට නිව්ටන් මීටර තමයි පුතේ ජූල් කියලා. නිව්ටන් මීටර තමයි ජූල් කියලා. එතකොට මෙතන කොහොමද අපි ඔප්පු කරගන්නේ? මේ තියෙන්නේ kg m වර්ග s ඍණ 2 කියලා කියන්නේ ජූල්මයි. නිව්ටන් මීටර කියලා කියන්නේ ජූල්. kg m වර්ග s ඍණ 2 කියලා කියන්නේ ජූල්ද. අපි දැක්ක ගමන් මේක එච්චර ෆැමිලිය තියෙන එකක් නෙවෙයි. දෙකලා තියෙන එකක් නෙවෙයි. අපි මේකේ හදමු අපිට පුළුවන් නේද ඔයාලා දන්නවා තව සූත්‍රයක්. F සමානයි ma කියලා එකක් දන්නවනේ. ඒතර F සමානයි ma ගත්තාම මේ F සමානයි ma ගත්තාම පුතේ නිව්ටන්. එනේ m කියලා කියන්නේ කිලෝග්‍රෑම්. a කියලා කියන්නේ ms ඍණ 2නේ. එතකොට ඔයාලා දන්නවා kg ms ඍණ 2 කියලා කියන්නේ කෙලින්ම kg ms ඍණ 2 කියලා කියන්නේ මේ කියන්නේ නිව්ටන් කියන්නේ. ඒතර අපිට මෙතනින් කෑල්ලක් කඩලා ගන්න පුළුවන් නේද පුතේ? දැන් kg m වර්ග s ඍණ 2 තියෙන නිසා kg ms ඍණ 2 කියන එක විතරක් අරගෙන මම මෙහෙම මීටර එකක් තනි කරනවා. මීටර එකක් තනි කරනවා. එතකොට හරිනේ kg m එක m වලින් වැඩිනවා m වර්ග s ඍණ 2. දැන් මේකේ දන්නවනේ පුතේ kg ms ඍණ 2 කියලා කියන්නේ නිව්ටන්. එතනනම් මීටර තියෙනවා නිව්ටන් මීටර. පැහැදිලි නේද? ඒ කියන්නේ kg m වර්ග s ඍණ 2 කියලා කියන්නේ ජූල්. ඒක ඒ කියන්නේ එතකොට නිව්ටන් මීටර කියලා කියන්නේ ජූල්. මම දැන් ඔප්පු කිරීමක් කරේ kg m වර්ග s ඍණ 2 කොහොමද නිව්ටන් මීටර වෙන්නේ කියලා. මම ඒකට පොඩි සූත්‍රයක් යොදාගත්ත වැඩිපුර F සමානයි m හැමෝම දන්න එකක්. එතකොට m කියලා කියන්නේ කිලෝග්‍රෑම් පුතේ මනින ඒකකය kg ඒ ත්වරණය මනින්නේ ms ඍණ 2කින් එහෙනම් kg ms ඍණ 2 කියලා කිව්වේ නිව්ටන්. දැන් මෙතන තිබිච්ච kg m වර්ග s ඍණ 2 මම පොඩ්ඩක් kg ms ඍණ 2 කියලා කෑල්ලක් ගත්තා මීටර එකක් මෙතනට දාන්න. ඒක kg ms ඍණ 2 කියලා කියන්නේ නිව්ටන්. මෙතන කොහොමත් මීටර තිබ්බා. නිව්ටන් මීටර කියලා කියන්නේ ජූල්ම තමයි. එතකොට දැන් මෙතනදි ප්‍රශ්නයක් තියෙනවා kgm වර්ග RADS න එකෙන්. දැන් මෙයාලා ඔයගොල්ලෝ ෆැමිලිය නැහැ. නමුත් මතක තියාගන්න අපිට ඒක ඔප්පු කිරීම කරන්න ඕනේ නැත්නම් මේකත් ඔප්පු කිරීම කරන්න ඕනේ නැහැ. වඩා හොඳට තමයි කිව්වේ මේක පුතේ ඔළුවේ තියාගන්න kgm වර්ග කියන එක්කෙනා තත්පරයට රේඩි මේක කපලා මෙහෙමයි කියලා පෙන්නන්න බෑ මෙතන. ඒක මැතමැටිකලි ඔප්පු කරන්න ඕන ක්‍රමයක් පුතේ. එතකොට kgm වර්ග කියන එක RADS න එකෙන් වැඩි වුණාම කියන තත්පර රේඩියන් වලින් වැඩි වුණාම එතන එන්නේ ජූල්. මං හිතන්නේ සුපර් ක්ලියර් ඇති. ඒ කියන්නේ එක දෙයක්වත් මිස් මේක නොකිය යන්නත් තිබුණා මට. මේක කිව්වා කියලා සමහරට මේ ප්‍රශ්නේ අහන්නේකුත් නෑ. මට මතක තිබුණා නිකන් ඒක අවුරුද්ද දෙක පොඩක් බලන්න පුතේ මට ෆාස්ට් පේපර් එක මේ කාර්ය ප්‍රමාණය kgm වර්ග s ඍණ 2 කියන එක අහලා තිබුණා මතකයක් තිබුණා. රයිට්. එහෙනම් මම මේ ටික ඉරේස් කරනවා. අපි චූටි ගණන් දෙකක් විතර හදලා චාලක ශක්තිය යුනිට් එක ඉවර කරමු. ඒ කියන්නේ පොඩි කොටස මේ සබ් ටොපික් එක ඉවර කරමු. රයිට්. රයිට්.
මම පළවෙනිට දාන්නම් ස්කන්ධය රයිට් කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් 10යි ms ඍණයක ප්‍රවේගයෙන් චලනය හරිද ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් වන වස්තුවක් 10යි ms ඍණයක ප්‍රවේගයෙන් චලනය වීමේදී නිපද වෙන චාලක ශක්තිය කියලා හදමු. නිපද වෙන ඒ තුල ගබඩා වෙන චාලක ශක්තිය. ඒ තුල ගබඩා වෙන රයිට් චාලක ශක්තිය. රයිට්. ඉතින් මේක ලේසියෙන් හදන්න පුළුවන් පුතේ කොහොමද? මොන්ටිසෝරි වගේ ගණනක් නිකන් භාගයයි mv වර්ග දැම්මා. එතකොට භාගයයි m කියලා කියන්නේ පුතේ කිලෝ 2යි. රයිට් එහෙනම් v කියලා කියන්නේ 10යි. එහෙනම් 10 වර්ග. මෙතන එතකොට එන්නේ භාගය වැඩි කිරීම 2 වැඩි කිරීම 10 වර්ග කියලා කියන්නේ 100යි. ඉතින් 2ට 2 කපලා දැම්මා 200 බෙදීම 2 කියන්නේ 100යි නැත්නම් 2ට 2 කපලා දැම්මම කෙලින්ම 100යි ජූල් කියලා මෙතන එනවා. රයිට් 100යි ජූල්. රයිට්. තව ප්‍රශ්නයක් හදමු. දෙවෙනි එක අවස්ථිති ගූර්ණය රයිට් 4යි kgm වර්ග වන විදුලි පංකාවක් අවස්ථිති ගූර්ණය 4යි kgm වර්ග වන විදුලි පංකාවක් තත්පර රේඩියන් 5ක 5යි rad s වෙන තත්පර රේඩියන් 5ක කෝණික තත්පර රේඩියන් 5ක කෝණික ප්‍රවේගයකින් චලනය වේ. මෙහි ගබඩා වන භ්‍රමණ චාලක ශක්තිය මම කෙටියෙන් දැම්ම චාලක ශක්තිය. එතකොට පුතේ මේක හදන්න වෙන්නේ මොකද්ද? භාගයයි i ඔමේගා වර්ග දාලා. ඒකට භාගයයි i කියලා කියන්නේ පුතේ මම දැම්ම 4යි කියලා. 4 ඒකකයේ බලන්නේ kgm වර්ග. එතකොට 4යි මේක කෝණික ප්‍රවේගය පුතේ දීලා තියෙන තත්පර රේඩියන් 5යි කියලා. එතකොට 5 වර්ගය වෙන්න ඕන. හරිනේ භාගයයි i ඔමේගා වර්ග. එතකොට මෙතන සුළු කරන් යම් භාගයයි 4 වැඩි කිරීම 5 වර්ගය කියලා කියන්නේ 25යි. 4ට 2 ඒවා පුතේ 2යි. දැන් දෙවරක් 25 50යි ජූල් කියලා එනවා. 50යි ජූල් කියලා එනවා. දැන් මේක නම් පුතේ මේ පොඩි කාලේ දන්නවනේ භාගයයි me වර්ග කියලා ඒක ඊසීනේ. මේ සූත්‍රනේ අපිට අලුතෙන් සෙට් උනේ මේ SFT වල භාගයයි i ඔමේගා වර්ග කියන එක. දැන් මෙහෙමයි හිතන්න තියෙන්නේ. නිකන් මෙහෙම හිතන්නකෝ. දැන් තේරෙනව නේද රේඛීය චලිතයෙන් හිතුවොත් ඔයාලා දන්නවනේ පුතේ රබර් බෝලයක් අරගෙන ඉවරලා හිමීට ගැහුවොත් ඔකට රිදෙන ප්‍රමාණය පොඩ්ඩක් දරා ගන්න පුළුවන් ෂේප්. හැබැයි අත දිග ඇරලා දුන්නා කියලා හිතන්නකෝ කුණුහරුපයක් දෙකක් අනිවාර්යෙන් කියවෙනවනේ. ඒ කියන්නේ මොකක්ද අර බෝලේ වේගින් එනවා කියලා කියන පුතේ මුළු චාලක ශක්තියම ඔයාගේ අතේ හරි පිටේ හරි කොහේ හරි සෙට් වෙනවා. එතකොට තමයි කෑ ගැස්සෙන්නේ. හරිද? එතකොට ඒකත් එක්කම ඒ ඇවිල්ලා දැන් මේ උත්තරණ චාලක ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය ගැන සුපිරියට හිතන්න පුළුවන්. මේක ගොම් වැඩ කරන්න යන්න එපා. නිකන් හිතන්න මේ ෆෑන් එකක් එකට විතර කැරකෙනකොට ඔයාට ගොඩක් අත තියලා නවත්ත ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ එයාට තිබිච්ච භ්‍රමණ චාලක ශක්තිය අඩුයි. හැබැයි ඔයා හිතන්න ෆුල් ස්පීඩ් කරගෙන 5ට විතර කරගෙන ෆෑන් එකක් පුතේ ඔයාට ඔයා අත තියලා නවත්තන්න ගියා නම් ඒ සමහරට අන්තිම නැවතිල්ලනේ. හරිද? එතකොට දැනෙන වේදනාව වැඩි. ඒ කියන්නේ හරිද? චූල් ප්‍රමාණය වැඩි වදින. ඒ කියන්නේ එතන භ්‍රමණ චාලක ශක්තිය වැඩි. අන්න ඒ දේ තේරුම් ගන්න. හරිනේ? එතකොට පුතේ සරල ගණන් දෙකක් හැදුවේ. ඉතින් මාර ලොකු ගණන් මේකේ අහලා නැහැ. මේ පාස් පේපර් වලත් MCQ ඒවා සරල ඒවා තියෙන්නේ. රයිට්. එහෙනම් පුතේ පොඩි වෙලාවක් ගන්න මෙතන චාලක ශක්තිය සම්බන්ධයෙන් මම හිතනවා මේ හොඳටම ඇති.
ලොකුවට කතා කර තව කියන්න දේවල් නැහැ. කියන්නේ يعني තව දේවල් කිය ඔයාලට මේ මොකට ඔයගොල්ලන්ගේ කාලේ නාස්ති කරලා වැඩක් නැහැ. එතකොට මේ දෙක ගණන් දෙක හදාගන්න මම නැවත වතාවක් විනාඩියක් විතර බෝඩ් එක ෆ්‍රී තියන්න. ඊට පස්සේ පුතේ අපි මේ වීඩියෝ එකේම ඊළඟට පටන් ගන්නෙ විභව ශක්තිය. හරිද? විභව ශක්තිය. එතකොට ඒකෙදිත් අපිට මේ කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඒ වගේම මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා දෙකක්. ප්‍රත්‍යස්ත විභව ශක්තිය ටිකක් කතා කරන්න වැඩි කොටසක් තියෙනවා. හරි පුතේ. එහෙනම් මේ සෙට් එක මෙහෙම ලියා ගන්න. අපි විභව ශක්තිය පටන් ගමු. මේ ටික ඔයාලා ලියලා වුණාට පස්සේ. හරි පුතේ දැන් චාලක ශක්තිය අපි ඉවර කරා. ඊළඟට මේ පාඩමේ කතා කරන්න තියෙන ප්‍රධාන ටොපික් එකක් තමයි විභව ශක්තිය. අපි ඉංග්‍රීසි වලින් කියනවා potential energy කියලා, right? විභව ශක්තිය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. දැන් මෙතන එනකොට සෑහෙන ටොපික් ටිකක් ඉවර කරන ඇවිල්ලා තියෙන දැන් කොල්ල සෙට් එකට පළවෙනි වීඩියෝ එකයි දෙවෙනි වීඩියෝ එකයි බැලුවා නම් මේ තුන්වෙනි වීඩියෝ එක බලාගෙන යද්දි පුතේ ගොඩක් දේවල් පුළුවන් වෙලා තියෙන්න ඕන. හරිද? මොනවා හරි කමෙන්ට් එකක් දාන්න ඕන වෙලාවක ක්ලාස් වෙලාවක නෙවෙයි නම් පුතේ WhatsApp message එකට මම reply කරනවා. ඕන එකක් අහන්න. හරිද? right. අපි මරණ මිනිස්සුනේ නේ. ඒකින්ද දැනුම පුළුවන් තරම් දෙන එක තමයි යුතුයකම කියලා හිතන්නේ මම. right. විභව ශක්තිය. මෙහෙම හිතන්න දැන් පොඩ්ඩක්. විභව ශක්තිය කියන එක කියන්න කලින් දැන් මේ සමහරට O level කාලේ මෙයාම නම් දන්නවා ඈ. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන එක කිනා දන්නවා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන එක මං හිතුන්නේ මට මතක නැහැ පුතේ මං හිතන්නේ O level තිබුණේ නැහැ. right. මෙහෙම හිතන්නකෝ. දැන් ඇත්තටම මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියලා කියන්නේ? හරිද? අපි මේ ගුරුත්ව ශේෂ්ත්‍රයක පුතේ යම්කිසි තැනක් ශූන්‍යයි කියලා සලකලා ඉවර වෙලා ඒකත් එක්ක උසට අනුකූලව පුතේ. හරිද? ඒක දැන් අපි විභව ශූන්‍ය මට්ටම කියලා ගත්තොත් දැන් ඔයාලා අහලා තියෙන සමහරට අර මුහුදු මට්ටමේ ඉඳලා උස මයින්නවා කියලා වගේ එකක් අහලා තියෙනවනේ. ඒ වගේ විභව ශූන්‍ය මට්ටම කියලා අරගෙන හරිද? එතන ඉඳලා ඉහළට බලාගෙන ගියොත් මේක mgh කියන අපිට ගන්න පුළුවන්. يعني ස්කන්ධ mg කියලා කියන්නේ පුතේ බරනේ. බර උසෙන් වැඩි කරාම එන උත්තරේ තමයි විභව ශක්තිය උත්තරේ විදිහට එන්නේ. රයිට් නිකම්මද හිතන්න. ඔයාලා ගෙදර නිකන් ඔයාලා ගෙදර ඕනේ නැහැ. නිකන් හිතන්නකෝ ඉස්කෝලයක් කියලා. හැමෝම මේක බලන උන් ඉස්කෝලේ ගිහලා තියෙනවානේ. නිකමට හිතන්න සාමාන්‍යයෙන් ඉස්කෝලේක පළවෙනි තට්ටුවෙන් වගේ පැන්නොත් මොකක්ද? සාමාන්‍යයෙන් කකුලක් කුලුක් වෙයි. උඹලගේ වයස විදියට නම් මේ සමහරට මුකුත් වෙන හේකුත් නැහැ. ගාන්ට පැන්නොත් එහෙම. කකුලක් අතප්පයක් කුලුක් වෙයි. අපි නිකන් හිතමු ඇඟිල්ලක් කුරුකක් මේ වෙයි මොන හරි වෙයි. දෙවෙනි තට්ටුවෙන් පැන්නොත් ගොඩක් වෙලා කොන්ද කඩලයයි කෙලින්ම කකුලක් කඩලයයි මාස 3ක් 4ක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි. සමහරට මැරෙන්නත් ඉඩ තියෙනවා. තුන්වෙනි එකෙන් විතර පැන්නොත් පුතේ චක බ්ලාස්ට් එක කෙලින්ම යහන්න දෙයක් නැහැ. මර්ගය සාලා තමයි කියන්නේ වෙන්නේ. ඒකට ඔය තුනේදී හේතුව මොකක්ද උනේ? අර පළවෙනි තට්ටුවෙන් පණිද්දී MGH එක බර වැඩි කිරීම උස අඩුයිනේ. උඩ ඉඳලා වදින කකුල් දෙක වදින විභව ශක්තිය අඩුයි. MGH. ඊළඟට පුතේ දෙවෙනි තට්ටුවෙන් MGH වැඩි. MG කොහොමත් එක ගාන. හැබැයි මේ MG එක ගාන H එක උස වැඩි වෙච්ච නිසා එතන විභව ශක්තිය වැඩි වුණා. එහෙනම් මහලොකුවට මේක තටම එන දේවල් කියන දෙයක් නෑ පුතේ. මතක තියාගන්න පුතේ කෙටියෙන් සරලව මොකද්ද ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හොයන්න පුළුවන් සූත්‍රය mgh එච්චරයි. හරිද? mgh. එතකොට mgh m වැඩි කිරීම g වැඩි කිරීම h. මෙයාගේ m කියලා කියන්නේ පුතේ ස්කන්ධය. හරිද? ස්කන්ධය එයා මනින්නේ කිලෝග්‍රෑම්ස් වලින්. g කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය එයා මනින්නේ ms ඍණ 2කින්. h කියලා කියන්නේ පුතේ උස එයා මනින්නේ මීටර්ස් වලින්. එතකොට අපිට mgh දැන් මේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වේවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය වේවා දෙකම පුතේ එන්නේ ජූල් වලින්. අපි ඉස්සෙල්ලා කතා කරපු මාතෘකාව තුනේ චාලක ශක්තිය මොන ශක්තිය කිව්වත් ජූල්. හරිද? ශක්තිය මයින එකකේ ජූල්. රයිට්. එතකොට දැන් මේකේ පුතේ අපිට එනවා එහෙනම් මෙතනක් තියෙන්නේ kg ms ඍණ 2 වැඩි කරනවා මීටර්ස් වලින්. ඉතින් kg ms ඍණ 2 කියන්නේ කලින්ම දන්නවනේ පුතේ නේ.
කලිනුත් ඔයාලා දන්නවා kgms ඍණ දෙක කියලා කියන්නේ නිව්ටන් කියන එක. kgms ඍණ දෙක කියලා කියන්නේ නිව්ටන්. මෙයා වැඩි කරනවා මීටර්ස් වලින් නිව්ටන් මීටර කියලා කියන්නේ එහෙනම් ජූල්. අන්න වැඩේ ගොඩ. mgh හරි. හරිද? mgh හරි. ඉතින් ඔයාලට සරලව ගණන් ටිකක් මට මෙතන දෙන්න පුළුවන්. නිකමට මෙහෙම කියන්නකෝ විස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වෙන වස්තුවක් පොළොව මට්ටමේ සිට මීටර් දෙකක් ඉහළින් පිහිටීමේදී එහි ගබඩා වන විභව ශක්තිය. මම ප්‍රශ්නේ ලියලිය ඉන්නේ. අපි මෙහෙම ගමුනේ මට කියපු එකත් එක පාටම දුන්නා. රයිට් ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වන හරිද ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් වන වස්තුවක් මේ පොළොව මට්ටමේ ඉඳලා මීටර් දෙකක් උඩින් මීටර් දෙකක් උඩින් තියලා තිබ්බහම එයාගේ ගබඩා වෙන විභව ශක්තිය කියලා. ඉතින් කෙලිම පුතේ mgh දාන්න නේද? මෙතන pe කියලා එන්නවනේ potential energy. අපි mgh එතකොට m කියලා කියන්නේ පුතේ කිලෝග්‍රෑම් 2යි ගුරුත්ව චතුරණය 10යි. එහෙනම් h කියන්නේ 2යි. දෙවරක් 10යි 20යි 2යි. 22කින් වැඩි වුණාම 40යි ජූල්. දෙවරක් 10යි 20යි 20 වරක් 2 40යි. එහෙනම් මම අහුවේ ප්‍රශ්නේ කිලෝග්‍රෑම් දෙක වස්තුවක් පොළොව මට්ටමේ ඉඳලා මීටර දෙකක් උසින් තිබ්බහම එහි ගබඩා වන විභව ශක්තිය කොච්චරද කියලා එහෙනම් ඔන්න ජූල් 40යි කියලා. ඉතින් මේ වගේ තව ගාණක් දෙකක් සරලව හිතුවොත් එහෙම mgh කියන එක හදා ගන්න පුළුවන්. ඉතින් ඕක ගේමක් නෑ පුතේ ඒක ජූල් වලින් එන්නේ. හරිනේ. ටිකක් කතා කරන්න තියෙන සෙට් වෙන මාතෘකාවක් තමයි මෙන්න මෙයා ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියන එක. මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට 15 වෙනි පාඩම තියෙනවා පුතේ මේ ප්‍රත්‍යස්ථතාව කියලා පාඩමක්. 15 වෙනි පාඩමේදී මේක පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා හුග්ගේ නියමය එහෙම කියලා. හරිද? මෙතනදත් හුග්ගේ නියමය කතා වෙනවා. නමුත් අපිට මෙතනදී පුතේ සමීකරණ 4ක් ඉගෙන ගන්න තියෙනවා. ප්‍රත්‍යස්ත විභව ශක්තියට 3යි. හුග්ගේ නියමයේ සමීකරණ F = KE කියලා එකක් එනවා. අන්න එයයි. ඒකට සමීකරණ 4ක් මෙතන ඉගෙන ගන්න වෙනවා. right අපි මෙහෙම බලමු. දැන් මම සරලව මෙන්න මෙහෙම සිද්ධියක් ඔයාලට කිව්වොත් එහෙම ඔයාලා දන්නවා ඇත්තටම මේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් ඔයාලා අර මම බිල්ඩිමෙන් පණින එක කිව්වා වගේ විභව ශක්තියට mgh ගැන කතා කරද්දි මෙහෙම හිතන්නකෝ. ඔයා දන්නවා මේ රබර් පටියක් ප්ලාස්ටික් එකක් ගත්තාම මේක පොඩ්ඩක් ඇදලා ඔයාගේ යාළුවට දුන්නොත් එහෙම වැඩි දෙයක් කියන්නේ නැහැ. ඔක තව ටිකක් ඇදලා එහෙම චටස් ගාලා තිබ්බොත් එහෙම හොඳ වයින් ටිකක් අහගන්න වෙනවා. තවත් ඇදලා අන්තිම මොහොත වෙන රබර් පටිය ඇදලා තිබ්බොත් එහෙම අතකට ගුටි කෑමක් තමයි. ඔය ටික අනේ මචං එපා. යකෝ එපා. සහ අන්තිමට ඔයාට ගුටි කන්න වෙන අවස්ථාව වෙනකන් වැඩි උනේ මොකද්ද? උගේ කේන්තිය වැඩි වෙන්න හේතුව උනේ පුතේ මේ කිස් කන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මෙයාගේ ගබඩා වුණානේ මොනවා හරි ශක්තියක් ඔයා සාමාන්‍ය ප්‍රමාණයකින් විදිනකොට ලොකු ශක්තියක් මෙයාගේ ගබඩා වුණේ නැහැ. ඒක තමයි නිදහස් වුණේ එයාගේ අතට. මැද හරියට ඇදලා විදිද්දී තව ටිකක් වැඩි වුණා. අන්න එතකොට පොඩ්ඩක් තද වුණා. හොඳටම ඇදලා තියද්දී එලවන් ආවත් ගහන. ඉතින් ඒ වෙන්නේ අන්න අර බං ගබඩා වෙච්ච ශක්තිය වැඩි. මේ වගේ ප්‍රත්‍යස්ත වස්තු වල කියන්නේ හරිද ප්‍රත්‍යස්ත සීමාව සමානුපාතික සීමාව කියලා එහෙම අපි 15 වෙනි පාඩමේදී කතා කරනවා මේක වැඩිපුර. මම මේක මෙතනදී කියලා ඔයාලගේ ඔළුව තා පොඩ්ඩක් මේව කරන්න කැමති නෑ. මේ පාඩමට අදාළ දේවල් ටික කියමුකෝනේ. එතකොට උදේ මෙන්න මේ වගේ ප්‍රත්‍යස්ත වස්තුවක ගබඩා වෙන ශක්තියට අපි කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තිය. රබර් බෑන්ඩ් වල ඇදෙන ඒවායි විතරක් නෙවෙයි. මම උදාහරණයකට ගෙනාවා මෙන්න මේ මම හිතනවා කැමරාවකට පේනවා ඇති කියලා මේක චූටි වුණාට ස්ප්‍රින් එකක්. දැන් ඔයාලා හිතන්න පුතේ මේ දැන් මේ ස්ප්‍රින් එකක් තියෙනවා දැන් තුවක්කුවක වෙඩි තියන්නේ කොහොමද? හරිද? ඒ කියන්නේ බුලට් එක යන්නේ පුතේ සම්පූර්ණයෙන් මේ ස්ප්‍රින් වලින්නේ ප්‍රෙෂර් වෙන්නේ. ඒ ස්ප්‍රින් එකේ තියෙන ඒ කියන්නේ ස්ප්‍රින් එක තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තිය තමයි රිලීස් වෙන්නේ. දැන් ඔයාට පිස්ටල් එකකින් පුතේ මම දන්නේ නැහැ මේවා ගැන ඇත්තටම වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න පිස්ටල් එකකින් මාර දුරවල් තියන්න බෑනේ. පොඩි ප්‍රමාණයක් තියෙන T56 කෙනුත් කිලෝමීටර් 2-3 තියන්න බෑනේ. හරිද? එයාගේ පුතේ ස්ප්‍රින් ටෙන්ෂන් එක අනුව ඒ කියන්නේ මේකේ ගබඩා වෙන මේ ඉලාස්ටික් පොටෙන්ෂල් එනර්ජි එක අපි කියනවා ප්‍රත්‍යස්ත විභව ශක්තියට අනුව තමයි යන දුර තීරණය වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ මෝටර් සයිකලේ දාන ෂොක් ඇබ්සෝබර් එක පුතේ කාර් එකට දාන්න මේ කාර් එකේ දාන ෂොක් ඇබ්සෝබර් එක පුතේ අපිට දාන්න බෑනේ මේ ට්‍රේන් එකට කෝච්චියට නේ. එතකොට මෙයාගේ පුතේ ගබඩා වෙන ප්‍රත්‍යස්ත දැන් මෙයාගේ මේ ස්ප්‍රින් එකත් ප්‍රත්‍යස්ත ශක්තියක් ගබඩා වෙන්නේ නෙමෙයි. මෙන්න දැන් මෙහෙම මම සම්පීඩනය කරාම ප්‍රත්‍යක්ෂ ශක්තිය ගබඩා වෙනවා.
ආයෙ මේක අතාරිනකොට ඒ ගබඩා වෙච්ච ශක්තිය රිලීස් වෙනවා නිදහස් වෙනවා. මෙන්න මෙහෙම කළ ශක්තියක්. ඒකනේ අපිට මේක තද කරාම අල්ලන් ඉන්න අමාරු. මෙහෙම තද කරාම අල්ලන් ඉන්න අමාරු. ඒ ඇයි? අර ප්‍රත්‍යක්ෂ ශක්තියක් ගබඩා වෙන නිසා. පැහැදිලිනේ පුතේ? හරි එතකොට මෙන්න මේ වගේ ස්ප්‍රින්ග්ස් ඊට පස්සේ මේ ඇදෙන සුළු දේවල් තන්තු රබර් බෑන්ඩ් ඉලාස්ටික් වගේ දේවල් මේ දේවල් වල පුතේ ගබඩා වෙනවා ශක්තියක්. අන්නේ ශක්තියට කියනවා පුතේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා. දැන් හුග්ගේ නියමයේ සමීකරණයක් එනවා කියලා මං කියවනේ F සමානයි KE කියලා. ඒක හැදෙන විදිය චුට්ටක් බලමු. දැන් ඔයා දන්නවා අපි රබර් බෑන්ඩ් එකක් සරලව ගමුකෝ. මේ රබර් බෑන්ඩ් එකක් දැන් හිතන්නකො මෙයාගේ මුල් දිග සෙන්ටිමීටර් 10යි කියලා. මේක නිකන් හිතන්නකො සෙන්ටිමීටර් 10යි. මට 11ක් කරන්න පුතේ පොඩි බලයක් නේ ඕන. 12ක් කරන්න හැබැයි ඊට වඩා බලයක් ඕන. 13ක් කරන්න අන්න එහෙම බලය යොදන එක වැඩි වෙන්න පොඩි සීන් එකක් තේරෙනව නේ බං. බලය යොදන එක වැඩි වෙන්න ඇදෙන ප්‍රමාණයත් වැඩි. ඇදෙන ප්‍රමාණය වචන පොඩක් ඔලුව තියාගන්න. මෙන්න බලය යොදනවා බලය යොදන්න ඇදෙන ප්‍රමාණය වැඩි. ඔන්න ඔය ඇදෙන ප්‍රමාණයට අපි නමක් කියනවා පුතේ විතතිය. තවත් දුරකට කිව්වොත් මුල් දිගයි අවසාන දිගයි අතර වෙනසට ගැප් එකට අපි කියනවා විතතිය කියලා. මේ මොනවද මේ යකා කියන්නේ කියලා හිතන්න පුළුවන්. ඔය ප්‍රත්‍යක්ෂ ශක්තියනේ කියන්න ගියේ මේ මොකද්ද කියන්නේ කියලා. අනිවාර්යෙන් එතනට එනවා. පොඩ්ඩක් ඔයාලගේ ඔළුව කල්පනා කරන්න තමයි මම මේ දේ කියන්නේ. හරි දැන් නිකන් හිතන්න මෙයා මං කියවනේ සෙන්ටිමීටර් 10යි කියලා හිතන්න කියලා. මොන සරලව හිතන්න පොඩ්ඩක් නිකන් ඔළුව අවුල් ගියා නම් මෙහෙම හිතන්නකො. සෙන්ටිමීටර් 10යි. මෙයා සෙන්ටිමීටර් 14ක් වෙනකන් ඇද්දා. විතතිය ගියේද? 4යි. අවසාන දිග 14යි. මුල් දිග 10යි. 14න් 10ක් අඩු කරාම විතතිය 4යි. එතකොට හිතන්න අවසාන දිග 18යි. මුල් දිග 10යි. විතතිය කීයද? 18න් 10ක් අඩු කරා 8යි. හරිනේ විතතිය කියන්නේ අවසාන ඒ කියන්නේ සරලව කිව්වොත් කියන්න පුළුවන් ඇදිච්ච ප්‍රමාණය, ඇදුන ප්‍රමාණය. හරිද? වැඩි වූ දිග වැඩි වූ ප්‍රමාණය. නේ? නැත්තම් ඒක සමීකරණයක් විදිහට ගත්තොත් ඔයාලට කියන්න පුළුවන් අවසාන දිගෙන් මුල් දිග අඩු කරාම එන එකට අපි විතතිය කියනවා. එතකොට මුදේ මේ විතතිය වැඩි කරන්න, ඇදෙන ප්‍රමාණය වැඩි කරන්න. හරිද? දිග වැඩි වෙන ප්‍රමාණය වැඩි කරන්න අපි යොදන බලය වැඩි කරන්න ඕන. එතකොට මෙන්න මෙහෙම පුතේ ඒ විතතිය x අක්ෂයට අරගෙන බලය y අක්ෂයට ප්‍රස්ථාරයක් ගත්තාම අපිට පුතේ මෙන්න මේ වගේ මූල ලක්ෂය හරහා යන ප්‍රස්ථාරයක් එනවා. රයිට් ඒ කියන්නේ මෙන්න මෙහෙම දැම්මොත් අපි ලකුණු කරොත් මේ වගේ සෙට් එකක් අපි හිතමු මෙතන සෙන්ටිමීටර් 1යි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 3යි සෙන්ටිමීටර් 4යි කියලා. එහෙනම් මෙතනත් නිව්ටන් 1යි නිව්ටන් 2යි නිව්ටන් 3යි නිව්ටන් 4යි. අන්න ඒ වගේ හිතන්නකො. ඒ කියන්නේ මෙන්න පොඩි බලයක් දුන්නොත් පොඩි විතතියක්. ඊට වඩා බලයක් දුන්නොත් ඊට වඩා විතතියක්. ඊට වඩා බලයක් දුන්නොත් ඊට වඩා විතතියක්. ඊටත් වඩා බලයක් දුන්නොත් ඊටත් වඩා විතතියක්. දැන් මම නිකන් සරල ගණන් ටිකක් දාන්නම්. මෙතන 1යි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 3යි 4යි සෙන්ටිමීටර් කියලා මේ ටික සෙන්ටිමීටර වලින් දාන්න. මේක 1යි නිව්ටන් 2යි නිව්ටන් 3යි නිව්ටන් 4යි නිව්ටන් මේ වගේ දාන්නම්. දැන් ඔයාලට සරලයිනේ පුතේ වැඩේ. ඒ කියන්නේ බලය වැඩි කරන්න ඇදුන ප්‍රමාණය වැඩි වුණා. ඔන්න නිව්ටන් එකක් අහම මෙහෙමත් තව සරලව ගත්තොත් නිව්ටන් එකට සෙන්ටිමීටර් 1යි. මෙහෙමම වෙන්නේ නැහැ හොඳේ. නමුත් මම මේ අනුලෝම සමානුපාතිකයි කියන්න තමයි මේ කරන්නේ. නිව්ටන් 3ට මේක පොඩ ප්‍රස්ථාරයත් එක්ක ඔයාලා ගමන් නිකන් මනින් නැතුව යන්නේ. රයිට් මෙහෙම ওই වගේ සෙට් වෙනවා. හරිද? රයිට්. සරලයිනේ ඕක. ඉතින් මේකෙන් අදහස් කරන්නේ පුතේ මොකක්ද? යොදන බලය. හොඳේ. සුපිරියට දාගන්න මම කිව්වේ මේකේ තමයි චුට්ටක් කතා කරන්න තියෙන්නේ කියලා. යොදන බලය පුතේ අනුලෝමව සමානුපාතිකයි විතතියට. අපි ඒක ලියනවා මෙන්න මෙහෙම F අනුලෝමව සමානුපාතිකයි E කියලා. ඉතින් ෆිසික්ස් පාඩම් මුලින් ඉඳලා කරපු කට්ටිය දන්නවා මේක ඇවිල්ලා අනුලෝම සම කියන්නේ මේකේ අදහස F වැඩි කරනකොට E වැඩි වෙනවා. F අඩු කරනකොට E අඩු වෙනවා. ඒක තමයි අනුලෝම සමානුපාතිකයි කියන්නේ. එතකොට පුතේ මේක තවදුරටත් සමීකරණයක්ද? නෑ. ඒක තාම සමීකරණයක් නෙමෙයි. හරි? මේක සමීකරණයක් කරන්න නම් කරන්න ඕන දේ උඹලා දන්නවා පුතේ. නියතයකුයි සමාන ලකුණකුයි දැම්මම නම් මෙයා සමීකරණයක් බවට පත් වෙනවා. ඉතින් අපි මෙතන මේ අනුලෝම සමානුපාතික ලකුණ අයින් කරන්න පුතේ මෙහෙම F
ඒකට සමාන ලකුණක් දාලා නියතය විදිහට දානවා k. හරිද? k කියලා. k. නියතය k. එතකොට අපිට අනුලෝම මේ f අනුලෝම සමානුපාතිකයි. එතකොට අපි අනුලෝම සමානුපාතික ලකුණු නැති කරන්න පුතේ සමාන ලකුණුකුයි නියතයකුයි දානවා. එතකොට නියතය k අපිට විතතිය කොහොමත් e නේ. එතකොට අපිට සමීකරණයක් එනවා f සමානයි ke කියලා. මේක තමයි පුතේ අපි 15 වෙනි පාඩමේදී එහෙම ටිකක් වැඩිපුර විස්තර කරලා හුග්ගේ නියමය කියලා කියන්නේ. හරිද? ප්‍රත්‍යස්ස සීමාව තුලදී මේ යොදන බලය විතතියට අනුලෝමව සමානුපාතිකයි කියලා අපි හුග්ගේ නියමයේ විදිහට මේක සඳහන් කරනවා. එතකොට f සමානයි ke. මේ k කියන්නේ මොකක්ද? k කියන්නේ පුතේ අපි මේකට කියනවා තුනු නියතය. හරිද? දුනු නියතය කියන්නේ දැන් මෙහෙමනේ. හැම රබර් පටියකටම මේකත් තේරුම් ගන්න. හරිද? හැම රබර් පටියක්ම ඔයා නිව්ටන් එකක් දුන්නාම සෙන්ටිමීටර එකක් ඇදෙන්නේ නැහැ නේ හැම රබර් එකක්ම. නේද? එක එක්කෙනා ඇදෙන ප්‍රමාණය වෙනස්. බලයන් වලට එක එක්කෙනා ඇදෙන ප්‍රමාණය එන විතතිය වෙනස් පුතේ. ඒ වගේම මේ ස්ප්‍රින් වලත් එහෙම. ස්ප්‍රින් වලත් පුතේ මේක ඔයා අපිට මේ සම්පීඩනය කරා හෝ මෙයාගෙත් පුතේ දැන් මේ ස්ප්‍රින් එකට අපි නිව්ටන් 5ක් විතර දුන්නාම මෙයාගේ ගබඩා වෙන ශක්තිය නෙවෙයිනේ වෙන ස්ප්‍රින් වල තියෙන්නේ. අන්න ඒක නිසා මේ අදාළ ඒ රබර් බෑන්ඩ් එකට හරි මේ ස්ප්‍රින් එකට හරි එහෙම එකකට ඒ කියන්නේ එකේ එයාට අනන්‍ය වූ කෙනෙක් තමයි එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා මේ කියන එක. අපි එතකොට කේට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දුනු නියතය කියලා. හරිද? දුනු නියතය. දුනු නියතය. right. දුනු නියතය. දැන් අපි ඊළඟට යන්නේ මම හිතනවා පුතේ මේ පැත්ත හරි කියලා මම මේ ටික මකන්නම් නේද? මේක ඔයාලා දාගන්න නැති වීඩියෝ එක පෝස්ට් කරගෙන හරි නැවත බලන්න. මම මේ ටික මකනවා පුතේ. මොකද මට අර පැත්ත චුට්ටක් ඉඩ මදි වෙන හින්දා මේ ප්‍රත්‍යස්ත ගෝ ශක්තිය ගැන කියන්න ගියාම alright. හරි. එතකොට පුතේ අපිට එතකොට f සමානයි ke කියලා එකක් ඇවිල්ලි ඉවරයි. ඇත්තටම දැන් ඊළඟට මේ කතා කරන්න තියෙන ප්‍රත්‍යස්ත විභව ශක්තියේ හරිද? ප්‍රත්‍යස්ත විභව ශක්තියේ කොහොමද ගන්නෙ? හරිම සරලයි. හරිම සරලයි. අපිට මේ හරිම සරලයි කියන්නේ මෙන්න මෙහෙමයි. එකක් ගන්න පුළුවන් පුතේ මෙන්න මේ මෙහෙම එනවනේ ත්‍රිකෝණයක්. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? මේ වගේ FV ප්‍රස්ථාරයක බලය සහ විදතිය අතර ප්‍රස්ථාරයක මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය right මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා. ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා පුතේ මොකටද? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. හරිද? ප්‍රත්‍යස්ත විභව ශක්තිය. හරිනේ? ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ප්‍රත්‍යස්ත විභව ශක්තියට. දැන් ඔයාලා දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? සරලම එක භාගයයි AB sin θ ඕනේ නැහැ. මේ චූටි කාලේම දන්න එක මොකද්ද? භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඉතින් මෙතන විදියට ගත්තොත් භාගයයි E වැඩි කිරීම F ලම්බ උස F නේ. මෙන්න මේ කෑල්ල මේකනේ පුතේ ආධාරකය. එහෙනම් භාගයයි ආධාරකය E කියලා ගන්නවා. ලම්බ උස මේ F කියලා ගන්නවා. එතකොට එහෙම ගන්නත් පුළුවන්. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය මේ හරිය පේනවා මං හිතන්නේ පුතේ. එතන මෙහෙම භාගයයි E වැඩි කිරීම F කියලා ගන්න පුළුවන්. F කැපිටල් දාන්නම නේ. F කියලා දාන්න පුළුවන්. ඉතින් මේක අපිට ලස්සනට ලියනවා. මේක දෙපැත්ත මාරු කරලා භාගයයි FE කියලා. භාගයයි FE ඉතින් හරි සරලයි. ඔන්න ප්‍රත්‍යස්ත විභව ශක්තිය වෙන සූත්‍රයේ පළවෙනි සූත්‍රය භාගයයි FE මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. නැත්තම් මෙහෙම කියන්නත් පුළුවන්. දැන් මෙතන පුතේ මුලින් නිව්ටන් එකක් දෙනවා. සෝරි මුලින් නිව්ටන් 1යි පස්සේ නිව්ටන් 4යි. එක එක ගණන් බලයවල් එක එක ගණන් එක වෙලාවකදී බලය නිව්ටන් 1යි. එක වෙලාවෙ බලය නිව්ටන් 3යි. තව වෙලාවක බලය නිව්ටන් 4යි. එක එක බලයන්නේ. ඉතින් මධ්‍යනේ බලයක් විදියට අරගෙන ඒ මධ්‍යනේ බලය අපි දැන් මෙහෙම එකක් දන්නවනේ. කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය කියලා එකක් මේ පාඩමේ මුලින්ම දැනගත්තනේ. ඒකිනුත් මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද්ද? කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනයනේ.
බලය වැඩි කිරීම විස්ථාපනය. එතකොට පුතේ දැන් මෙතන බලය අපිට මධ්‍යන බලයක් ගන්න ඕනේ. ඒ කියන්නේ එක එක බලයන් තියෙන නිව්ටන් එක මෙහෙම මෙතන එක්කෙනෙක් ගත්තොත් නිව්ටන් 4ක් විතර එනවා. මෙතෙන්දි ගත්තොත් 2යි. මෙතෙන්දි ගත්තොත් 1යි. එහෙම නැතුව මධ්‍යන බලයක් අපිට මේ F බෙදෙනවා 2කින්. මධ්‍යන බලය වැඩි කරන විස්ථාපන. විස්ථාපනය කියන්නේ පුතේ ඇදිච්ච ප්‍රමාණය විතතියනේ. E නේ. එතකොට මේකිනුත් අපිට භාගයයි FE කියන සූත්‍රය ගන්න පුළුවන්. එහෙනම් ප්‍රත්‍යස්ත විභව ශක්තිය හොයන පළවෙනි සමීකරණය තමයි භාගයයි FE. භාගයයි FE ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ඔප්පු කරන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ වගේ අඳින බලය සහ විතතිය අතර ප්‍රස්ථාරයේ ත්‍රිකෝණයක් නෙන්නේ අනුලෝම සමානුපාතිකයක් නිසා එන්නේ ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන්ුත් පුතේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ගන්න පුළුවන්. ඒක භාගයයි FE එනවා. ආධාරකය වැඩි කිරීම ලම්බ උස භාගයයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස සූත්‍රය දැම්මාම භාගයයි FE එනවා. ඒ වගේම ප්‍රත්‍යස්ත විභව ශක්තිය මේ සමීකරණය ඔප්පු කරන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි මොකක්ද? කාර්ය ප්‍රමාණය හොයන සූත්‍රය අපි දන්නවා බලය වැඩි කිරීම විස්ථාපනය කියලා. මේ කියන්නේ ජූල්නේ. බලය මධ්‍යන බලයක් කියන එකක් ගන්න. ඉතින් මධ්‍යන බලය F බෙදීම 2 කියලා අරගෙන ඒක වැඩි කරන විස්ථාපන. ඉතින් මෙතන වෙන විස්ථාපනය කියලා අපිට ගන්න වෙන විතතිය. ඇදුණු ප්‍රමාණය. අර මං කිව්වේ විතතිය කියන්නේ නැවත වතාවක් අවසාන දිගෙන් මුල් දිග අඩු කරාම එන උත්තරේ. රයිට්. එතකොට භාගයයි FE කියන සූත්‍රය මෙතනත් එනවා. එතකොට ඔන්න ප්‍රත්‍යස්ත විභව ශක්තියේ පළවෙනි සමීකරණයේ පුතේ භාගයයි FE. හරිද? භාගයයි FE. මෙයා තමයි එතකොට F කියලා කියන්නේ බලය, යොදන ලද බලය. හරිද? භාගය ගත්ත දෙන මධ්‍යන බලය ගන්න. E කියලා කියන්නේ විතතිය. ඉතින් භාගයයි FE ගෙන් මෙන්න මෙයා දැන් මේ ප්‍රත්‍යස්ත විභව ශක්තියේ පළවෙනි සමීකරණය. මං ඉදිරි ටිකට ගන්නවා. හරි භාගයයි FE ගෙන් කොහොමද ඉදිරි ටික හදාගන්නේ? දැන් ඔයා දන්නවනේ F සමානයි K කියලා හුග්ගේ නියමය මුලින්ම කිව්වනේ. එහෙනම් පුතේ මේ F වෙනුවට ඔයාට කෙලින්ම ගෙනල්ලා මේ KE කියන එක කෙනා ආදේශ කරන්න පුළුවන්. නේ F සමානයි KE නිසා මම මෙතන දාන්නම් F සමානයි KE නිසා right මේව දාන්න පුළුවන්. මේ F වෙනුවට දාන්න පුළුවන් KE. එහෙනම් මේක සුළු කරාම හරිම ලේසියිනේ. ගෙදර පොඩි නංගිනේ මල්ලි කෙනෙක් ඉන්නවා ඌත් සුළු කරලා දෙයි මම මේක right. එතකොට භාගයයි එහෙනම් මෙතන එනවා මොකද්ද? KE වැඩි කිරීම E කියලා කියන්න පුතේ මෙතන අවසානයේ සුළු කරලා එනවා භාගයයි KE K සිම්පල් නේ භාගයයි KE වර්ග කියලා. භාගයයි KE වර්ග කියලා ඔන්න දෙවෙනි සූත්‍රය එනවා. මේක තමයි ප්‍රත්‍යස්ත විභව ශක්තියේ පළවෙනි සූත්‍රය. මෙන්න දෙවෙනි සූත්‍රය. පළවෙනි සූත්‍රය ගන්න ක්‍රම දෙකක් ඔයාලට මං කිව්වා. පළවෙනි සූත්‍රය ගත්තට පස්සේ වැඩේ ඉවරයි. හරිද? පළවෙනි සූත්‍රය ගත්තට පස්සේ වැඩේ ඉවරයි. මොකද්ද? ඔයාලට දාන්න තියෙන්නේ මේ F වෙනුවට KE දැම්මා. ඒතර KE දැම්ම කියලා කියන්නේ පුතේ අපිට කෙලින්ම KE ගෙන් වැඩි වුණාම KE වර්ග වෙනවා. කිසිම කතන්දරයක් නැහැ. මාරම ලේසි වැඩේ. රයිට්. එතකොට අපිට දෙවෙනි සූත්‍රය එනවා භාගයයි KE වර්ග කියලා. භාගයයි KE වර්ග. රයිට්. අපි ඒකේ අවසාන සූත්‍රය ගොඩනගමු. තුන්වෙනි සූත්‍රය. එතකොට මම මෙහෙම ගන්නම් තුන්වෙනි සූත්‍රය. එතකොට මේ කතන්දරේ මෙතනින් මෙහෙම ඉවරයි. රයිට්. තුන්වෙනි සූත්‍රය ගොඩනගා ගන්න අපි දන්නවා භාගයයි FE තමයි අපේ මූලික සූත්‍රය. එහෙනම් අපිට පුතේ මෙහෙම සූත්‍රයක් අපි දන්නවා. මොකද්ද? F සමානයි KE ගෙන් අපි ඉස්සෙල්ලා F වෙනුවට ආදේශ කරේ. එහෙනම් අපි බලමු E වෙනුවට ගත්තොත් E කියලා කියන්නේ F බෙදීම K සමානයි E. F බෙදීම K සමානයි E. එහෙනම් මම එතන E වෙනුවට දානවා ගෙනල්ලා F බෙදීම K. හරිද? ඔයාලට තනියම කොට දාන්න පුළුවන් ආයේ ගේමක් නැහැ. එතන E වෙනුවට මම ගෙනල්ලා දානවා කවුද? F බෙදීම K. F බෙදීම K. එහෙනම් පුතේ අපිට මේකේ සමීකරණ එනවා මොකද්ද? F ගෙන් වැඩි වුණාම F වර්ග. එහෙනම් අපිට සූත්‍ර එනවා භාගයයි F වර්ග බෙදීම K කිය. නැත්තම් මේකම ලියන්න පුළුවන් පුතේ F වර්ග බෙදීම
දෙකයි k කියලා ලිව්වත් හරි. මේකම තමයි. ඉතින් එතකොට ඔන්න තුන්වෙනි සමීකරණය ගොඩ නැගුවා. හරිද? ටික වෙලාවක් ගියා තමයි. ඉතින් ෂෝට් ඇන්ඩ් ස්වීට් වැඩේ කියන්නත් එපා. එකපාරට සූත්‍ර ටික දඩබඩ ගාලා කියලා දැම්මමත් ඕගොල්ලන්ට සෙට් නෑ. එතකොට දැන් විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය mgh කියලා කිව්වා. ප්‍රත්‍යස්ත විභව ශක්තිය කියලා කියන්නේ ප්‍රත්‍යස්ත වස්තුවක ගබඩා වෙන විභව ශක්තිය කියලා කිව්වා. කැටපෝලය, ඉලාස්ටික් පටියක්, රබර් බෑන්ඩ් එක, මේ ඔක්කොම දේවල්, ස්ප්‍රින් එක, මේ ඔක්කොම හිතන්න පුළුවන් මේකත් එක්ක, right? එතකොට හුග්ගේ නියමය F සමානයි KE කියලා කිව්වා. ඊට පස්සේ F කියලා කියන්නේ යොදන ලද බලය, K කියලා කියන්නේ දුනු නියතිය, E කියලා කියන්නේ විතතිය කිව්වා. විතතිය කියලා කියන්නේ පුතේ අවසාන දිගයි මුල් දිගයි අතර වෙනස. එහෙම නැත්නම් ඇදිච්ච ප්‍රමාණය කියලා කිව්වා. right? එතකොට අපි ප්‍රත්‍යස්ත විභව ශක්තියට දැන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට නම් තිබුණේ එක සූත්‍රයයි. right? අපිට ප්‍රත්‍යස්ත විභව ශක්තියට සූත්‍ර තුනක් ගොඩ නැගුවා. පළවෙනි සූත්‍රයේ භාගයයි FV. ඒක පුතේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලයනොත් ගත්තා. හරිද? ඊට පස්සේ මෙතනින් ඔප්පු කිරීමක් කරා. කාර්ය ප්‍රමාණය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය කියන එකෙන් මධ්‍යම බලය ගත්තා F බෙදීම 2. ඒක E ගෙන් වැඩි කරා භාගයයි FV කියලා සූත්‍රයේ පුතේ ක්‍රම දෙකකට ඔප්පු කරා. භාගයයි FV කියලා ක්‍රම දෙකකට ඔප්පු කරා. එතකොට පුතේ මේ භාගයයි FV සූත්‍රයේ Fට අර මුල් එක හුග්ගේ නියමයෙන් F සමානයි KE නේ. එතකොට F වෙනුවට KE දැම්මම F වෙනුවට KE ගෙනල්ලා භාගයයි KE වර්ග කියන දෙවෙනි සූත්‍රය හැදුවා. F වෙනුවට තමයි මේ KE දැම්මේ. F සමානයි KE කියලා කලින් ඉගෙන ගත්තනේ. right. ඊට පස්සේ බං අවසානයේම කරපු වැඩේ තමයි භාගයයි FV සූත්‍රයේ ඉස්සෙල්ල F වෙනුවට ආදේශ කරා. දැන් එහෙනම් E වෙනුවට ආදේශ කරන්න ඕන. E වෙනුවට ආදේශ කරන්නේත් බං අර කලින් සූත්‍රෙමයි හුග්ගේ නියමේ F සමානයි KE. එහෙනම් E කියලා කියන්නේ F බෙදීම K. E කියලා කියන්නේ F බෙදීම K. එතකොට E වෙනුවට දැම්ම F බෙදීම K. එහෙනම් පුතේ භාගයයි F වර්ග බෙදීම K. මෙහෙම තිබ්බත් කිසිම අවුලක් නැහැ. මෙහෙම නැතුව එතකොට එක F වර්ගෙන් වැඩි වුණාම පුතේ F වර්ගනේ කොහොමද? එහෙනම් F වර්ග බෙදීම 2K කියලා ගත්තාම හරි. එහෙනම් පුතේ අපි තා පොඩ්ඩකින් මේ සෙට් එකේ මේ ගණන් සෙට් එක හදමු. ගණන් උදාහරණ ගණන් 3-4කින් එකක් පැහැදිලි කරමු. එතකොට ඉතුරු වෙන්නේ අපි මේ වීඩියෝ එකෙන්ම මේ ෆුල් ට්‍රයි එකක් දෙමු නේ මේ ක්ෂමතාවය, යාන්ත්‍රික ශක්තිය, කාර්යක්ෂමතාවය ගැන කතා කරලා මේක සම්පූර්ණයෙන් පාඩම ඉවර කරන්න ට්‍රයි එකක් දෙමු. ඊට පස්සේ ගැටලු සෙට් එකකුත් හදන්න ඕන. පාස් පේපර් ගණන් සෙට් එකකුත් හදන්න ඕන. එතකොට මේකෙදි දැන් ඔයාලට හොඳටම පැහැදිලි. එහෙනම් සමීකරණ 5ක් සම්පූර්ණයෙන් කතා කරා. මේ සෙට් එකේ ෂෝට් නෝට් හදාගන්න ඔයාලම මේ නෝට් එක මෙහෙම දාගන්න. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය mgh, m කියන්නේ ස්කන්ධය, g කියන්නේ ගුරුත්වාකර්ෂණය, h කියන්නේ උස මීටර වලින්. ප්‍රත්‍යස්ත විභව ශක්තියට යනකොට හුග්ගේ නියමය මුලින් කතා කරා. එයාගේ සූත්‍රය F සමානයි KE. F කියන්නේ බලය යොදන ලද, K කියලා කියන්නේ පුතේ දුනු නියතය, E කියලා කියන්නේ විතතිය, ඇදුන ප්‍රමාණය, right? අවසාන දිගෙයි මුල් දිගෙයි වෙනස. ඊට පස්සේ ප්‍රත්‍යස්ත විභව ශක්තියේ සූත්‍ර තුනයි. මොකද්ද? භාගයයි FV, භාගයයි KE වර්ග, භාගයයි F වර්ග බෙදීම K. නැත්තම් F වර්ග බෙදීම 2K කිව්වත් හරි. right. ඔයාලට පොඩි වෙලාවක් තියෙනවා පුතේ මේ බෝඩ් එක මේව කරගන්න. මම හිතනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පැයකට කිට්ටු වෙන්න යන්නත් ඇතිනේ. right. okay. අපි එහෙනම් පුතේ සම්පූර්ණ වීඩියෝ එක පැයක් ගියපු නිසා අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරලා හතරවෙනි වීඩියෝ එකෙන් කියන්නේ මේ පාඩමේ හතරවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු. මොකද මම මේ අපේ කැමරා කරන අයියගෙන් අහුවෙත් ඒකයි මේ වැඩේ පැයක් විතර ගියාද කියලා. මොකද පැයට වැඩි වුණොත් ඇත්තටම බලට බෝරින් වෙනවා මේ වැඩේ. ඒක නිසා අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරලා එතකොට අපිට හතරවෙනි වීඩියෝ එකකුත් ගේන්න වෙනවා. යුනිට් නම්බර් 6 එකෙන් යාන්ත්‍රික ශක්තියෙන් මේකේ ගණන් සෙට් එක හදමු. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත විභව ශක්තිය සහ ප්‍රත්‍යස්ත විභව ශක්තියෙන් ගණන් සෙට් එක හදමු. හදලා ක්ෂමතාවයයි කාර්යක්ෂමතාවයයි යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපි යුනිට් නම්බර් 6 එකේ හතරවෙනි වීඩියෝ එකෙන් හම් වෙන බලාපොරොත්තු වෙන සමුගමු. එහෙනම් සියලුම දෙනාටම ජය වේවා. අයිබෝන්. මම රමේෂ් ගමගේ.